සුබ දවසක් හැමෝටම. අදත් මේ ඔයාලා එකතු වෙලා ඉන්න මොනරස සංකල්පන YouTube channel එක වෙත තවත් වීඩියෝවක් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපේ ලැප්ටොප් එකේ හෝ කම්පියුටර් එකේ කීබෝඩ් එක වැඩ නොකරුවොත් අපි කීබෝඩ් එක ස්ක්‍රීන් එකට ගන්න කොහොමද කියලා. අපි ඒකට යන්න ඕන මුලින්ම settings වලට. settings වලට ගිහිල්ලා search කරන්න ඕන turn on කියලා ගහපු ගමන් එනවා කීබෝඩ් ලකුණක් එක්ක ST ඒ වගේ එකක්. අන්න ඒක දෙන්න ඕන. ඊට පස්සේ එන එකට ගිහිල්ලා අපිට ටික් එකක් දාන්න තියෙනවා. ඔකේ අපි ගියාට පස්සේ ඔකට උඩින්ම තියෙන ටික් එක දාගන්න ඕන. ඒක ඔන් කරලා පස්සේ අපිට කීබෝඩ් එක බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ. අර දැක්ක නේද? ඒ කීබෝඩ් එකත් ඒකත් හරි. අපිට තව ක්‍රමයක් තියෙනවා අපේ කීබෝඩ් එක උන් කරගන්න. ඒකට අපි ටෙක්ස්ට් බාර් එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා show screen keyboard කියන එකට ගිහිල්ලා ඔක එවුවම එනවා එකක්. එවුවන් පස්සේ අපිට කීබෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒකෙත් කීස් ටික ඔක්කොම යන්නේ හරියට වැඩ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක ඉමෝජි සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් එතරම් මම දන්න ක්‍රම තියෙනවා. ඔයාලා දන්න ක්‍රම තව තියෙනවා කීබෝඩ් එක ස්ක්‍රීන් එකට ගන්න. ඒවත් කමෙන්ට් කරා යන්න. අදන මගේ වීඩියෝ එක මම නවත්තනවා. තව කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ඔයාලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තියාගන්න. තව කට්ටිය ෂෙයා කරන්න.